අද මම මේ අරගෙන වෙලා තියෙන්නේ කැල් නිව්පෝර්ට්ගේ ඩීප් වර්ක් කියන පොත. අද අපි ජීවත් වෙන්නේ අපේ අවධානය වගේම මානසික ඒකාග්‍රතාවය ගොඩක් බිඳ වැටෙන යුගයක. මොකද මෙතනදී අපට ගැටලුව වෙන්නේ අපට හරියට ફોකස් එකක් දීලා අපේ මානසික ඒකාග්‍රතාවය අපේ අවධානය එක වැඩකට හරියට දෙන්න බැරි වුණොත් අපෙන් ගිලිහෙන ඒ අවධානය නිසා අපට නැති වෙන දේවල් ගොඩක් වැඩි. එතකොට කොහොමද අපි මේ මානසික අවධානය මානසික ඒකාග්‍රතාවය ඒකාකාරීව යම්කිසි වැඩකට යොදවලා අපේ ජීවිතය සාර්ථක කරගන්නේ. එතකොට මෙන්න මේ වැඩේට තියෙන හොඳම ගයිඩ් එක තමයි The Deep Work කියන පොත. අපි කෙලින්ම යමු මේකේ තියෙන කරුණු වලට. එතකොට මේ පොතේ කියලා දෙනවා කොහොමද අපේ results, values, designs, products කියන කොටස් හතරම කොහොමද හරියටම නිවැරදිව කරගන්න කියන එක. මේ පොතේදී නිව්පෝර්ට් පෙන්නලා දෙනවා අපට වැඩ කරන්න පුළුවන් ක්‍රම දෙකක්. එකක් තමයි shallow work කියන එක. අනිත් එක තමයි deep work කියන එක. shallow work කියලා මෙතනදී කතා කරන්නේ අපි අපේ කරන වැඩ මතු පිටින් කරන්නේ. කියන්නේ අපි ලොකු අවධානයක් දෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි Facebook යන වෙලාවට, YouTube බලන වෙලාවට, එතකොට ඒ වගේ ක්‍රියාපටිපාටි තමයි මෙතනදී මේ shallow work වලට අයිති වෙන්නේ. deep work කියලා මෙතනදී අර්ථ දක්වන්නේ අපි අපේ 100%ක් අවධානය දීලා full focus එකක් දීලා අපි අපේ සාර්ථකත්වය වෙනුවෙන් දැඩි කැපවීමකින් දැඩි ආශාවකින් ඒ කරන වැඩ ටික තමයි මේ deep work කියන කොටසට අයිති වෙන්නේ. මෙන්න මේ deep work කියන ක්‍රියාපටිපාටය පාවිච්චි කරලා තමයි අපේ දැනුම ඒ වගේම බුද්ධිමය සංකල්ප පාවිච්චි කරලා අලුත් දෙයක් අපි ලෝකෙට හඳුන්වා දෙන්නේ. ඒ අලුත් දේවල් වලින් තමයි අපේ ජීවිතය වෙනස් වෙන්නේ. ඒ වගේම සමාජය වෙනස් කරන්නේ. මේ පොතේ නිව්පෝර්ට් පෙන්වලා දීලා තියෙනවා අනාගතයේ survive වෙන්න පුළුවන්. අනාගතයේ තමන්ගේ දක්ෂතාවයන් පාවිච්චි කරලා තමන්ගේ තියුණු බුද්ධිය පාවිච්චි කරලා ලෝකේ දියුණු කරන්න ඒ වගේම තමන්ව වෙනස් කරගන්න පුළුවන් මිනිසුන් වර්ග තුනක්. මෙතනදී අංක 1ට ගණන්නේ කැපිටල් එක තියෙන මිනිස්සු. මොකද තමන් ළඟ සල්ලි තියෙනවා නම් හෝ තමන්ට සල්ලි වලට ඇක්සස් එක තියෙනවා නම් තමයි ලෝකේ ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. මොකද සල්ලි නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඒතකොට මෙන්න මෙතනදී සල්ලි තියන අය සහ සල්ලි වලට ඇක්සස් එක තියෙන මිනිස්සුන්ටත් හැකියාව තියෙනවා අනාගතේ සර්වයිව් වෙන්න. අංක 2 ගත්තොත් ටෙක්නොලොජි. ලෝකේ දැනට පවතින අධිතාක්ෂණික මෙවලම් අධිතාක්ෂණික දැනුමක් තියෙන මිනිස්සු ඒ දැනුමත් එක්ක වැඩ කරන්න පුළුවන් මිනිස්සු තමයි අංක 2 විදියට ගණන්නේ. මොකද මෙයාලටත් පුළුවන් අනාගතේ සර්වයිව් වෙන්න එයාලගේ දැනුම සහ එයාලගේ බුද්ධිය පාවිච්චි කරලා. ඊළඟ මිනිසුන් කොට්ටාශය තමයි එක්ස්පර්ට්ස්ලා. මෙතනදී එක්ස්පර්ට්ස්ලා කියලා කියන්නේ යම්කිසි කාර්යයක යම්කිසි ක්‍රියාවක කාර්ය විශේෂඥතාවයක් ඒ වගේම විශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙන දැඩි විශේෂඥභාවයක් යම්කිසි ශේෂ්ත්‍රයක් තුල දක්වන මිනිසුන් තමයි මෙතනදී එක්ස්පර්ට් කියන කාණ්ඩයට අයිති වෙන්නේ. මොකද මෙයාලට පුළුවන් ඔවුන් දීර්ඝ කාලයක් මේ වගේ වැඩ කරලා ඒ තින අත්දැකීම් මේ එක්ස්පර්ටිස් පාවිච්චි කරලා මෙයාලට අනාගතේ සර්වයිව් වෙන්න. මෙන්න මේ ඩීප් වර්ක් කියන පොතේ කියලා දෙන්නේ මෙන්න මේ තුන්වෙනි කාණ්ඩයට අයිති එක්ස්පර්ට් කෙනෙක් වෙන්න කොහොමද? කොහොමද ඔයා අදාළ ශාස්ත්‍රයේ විශේෂඥයෙක් වෙන්නේ? මෙන්න මේ විදිහට එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕන නම් ඔයාට තියෙන්න ඕන ස්කිල්ස් දෙකක් ගැන මේ පොතේ කතා කරනවා. මේ පොතේ කතා කරන ස්කිල් දෙක තමයි පළවෙනි එක සබ්ජෙක්ට් නොලෙජ් එක, දෙවෙනි එක තමයි quality results කියන එක. මොකක්ද මේ සබ්ජෙක්ට් නොලෙජ් එක කියලා කියන්නේ? ඔයාට යම්කිසි විෂයක හෝ යම්කිසි ශාස්ත්‍රයක ප්‍රවීණයෙක් වෙන්න ඕන නම්, විශේෂඥයෙක් වෙන්න ඕන නම් ඒ ශාස්ත්‍රය පිළිබඳ ලොකු දැනුමක් ඔයාට තියෙන්න ඕන. ඔයාගේ දැනුම් පද්ධතිය වර්ධනය කරගන්න ඕන A to Z. ඒතර මේකට තමයි සබ්ජෙක්ට් නොලෙජ් කියලා කියන්නේ සරලව. දෙවෙනි එක තමයි quality results කියන එක. මෙතනදී ඔයා කරන්නේ ඔයාගේ දැනුම පාවිච්චි කරලා, ඔයාගේ විශේෂඥ දැනුම පාවිච්චි කරලා යම්කිසි ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් හදලා දෙන එක. ඒකේ ගුණාත්මකභාවය වැඩි, ඒකේ වටිනාකම වැඩි ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් සමාජයට හදලා දෙන්න පුළුවන් හැකියාව තමයි මෙතනදී මේ quality results කියලා කතා කරන්නේ. ඊළඟට අපි හැමෝටම වෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ deep work කියන skill එක දියුණු කරගන්නේ? කොහොමද මේක හරියටම කරගන්නේ? එතකොට මෙන්න මේ deep work style එක දියුණු කරගන්න පුළුවන් ක්‍රම 4ක් මේ පොතේ දක්වලා තියෙනවා නිව්පෝර්ට්. පළවෙනි ස්ටයිල් එක තමයි මොනාස්ටික් ස්ටයිල් එක. මෙතනදී මේ මොනාස්ටික් ස්ටයිල් එකේදී කරන්නේ අපිට තියෙන shallow works ටික අපි අයින් කරලා දාන එක. අපි අවධානය දිය යුතු කාර්යයට විතරක් අවධානය දෙනවා. සම්පූර්ණයෙන් බාහිර ලෝකෙන් ඈත් වෙලා. උදාහරණයක් විදිහට ඔයාට ඒ වෙලේ ෆෝන් එක පාවිච්චි නොකර වටපිටේ ශබ්ද ඇහෙන්නේ නැති තැනකට ගිහිල්ලා ඒ අදාළ කාර්යයට විතරක් ફોකස් එක දෙන්න තමයි මේ මොනාස්ටික් ස්ටයිල් එකේදී කරන්නේ. දෙවෙනි ස්ටයිල් එක තමයි බයි මොඩල් ස්ටයිල් එක. බයි මොඩල් ස්ටයිල් එකේදී ඔයාගේ සතිය කොටස් දෙකකට වෙන් කරනවා. දවස් කීපයක් ඩීප් වර්ක් වලට, අනිත් දවස් ටික සාමාන්‍ය වැඩවලට. උදාහරණයක් ගත්තොත් ඔයා සතියේ දවස් දෙකක් දාගන්නවා ඩීප් වර්ක් කරන්න. මෙතනදී තමයි ඔයා කන්සන්ට්‍රේට් කරන්න ඕන දේවල්. එතකොට ලෝකයේ අලුතෙන් හොයාගත්ත දේවල් ඔයාගේ ෆීල්ඩ් එකට අදාළ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕන. දැනුම ඔයා එකතු කරගන්නේ දවස් දෙකක, අනිත් දවස් ටිකේ සාමාන්‍ය විදිහට ඔයාගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. තුන්වෙනි ස්ටයිල් එක තමයි රිද්මික් ස්ටයිල් එක. මේ රිද්මික් ස්ටයිල් එකේදී කරන්නේ අපි මේ පාවිච්චි කරන ඩීප් වර්ක් එක පුරුද්දක් බවට පරිවර්තනය කරගන්න එක. කොහොමද අපි මේක කරන්නේ? සතියේ දවස් 7 යම්කිසි විශේෂ කාලයක්, උදාහරණයක් විදිහට රාත්‍රී 9 ඉඳලා රාත්‍රී 10 වෙනකන් ඔයා වෙන් කරගන්නවා ඔයාගේ ෆීල්ඩ් එකට අදාළ අලුත් දැනුම එකතු කරන්න. ඒක YouTube එකෙන් වෙන්න පුළුවන්, ආටිකල්ස් කියවලා වෙන්න පුළුවන්. ඒ දැනුම එකතු කරන්න. එතකොට මේ වෙලේදී ඔයාගේ distractions සේරම අයින් කරලා ඔයා full focus එක දෙනවා ඒ දැනුම එකතු කරන ක්‍රියාවලියට. මේකට තමයි මේ rhythmic style එක කියලා කියන්නේ. එතකොට මේ පුරුද්ද ඔයාගේ rhythm එකක් විදිහට දිගට පුරුදු කරගෙන යන්න ලේසි වෙනවා.
හතරවෙනි ස්ටයිල් එක තමයි ජර්නලිස්ටික් ස්ටයිල් එක. මේ ස්ටයිල් එකේ තියෙන ප්‍රශ්නේ තමයි ඩිසිප්ලින් එකක් නැහැ. මේ ස්ටයිල් එකේදී ඔයාගේ දවසේ හිතුණු වෙලාවට ඔයාට පුළුවන් ෆුල් ෆෝකස් එක දෙන ඩීප් වර්ක් එකකට බහින්න. මේ පොතේ පැහැදිලිව කියනවා මෙන්න මේ ජර්නලිස්ටික් කියන ස්ටයිල් එකට යන්න එපා මුලදී. ඔයා පටන් ගන්න කෙනෙක් නම් ඔයා 1 2 3 කියන ස්ටයිල් තුනෙන් එකක් තෝරගෙන වැඩේට බහින්න. එතකොට මේක තමයි කරන්න තියෙන ලේසිම විදිය. ඊළඟට මේ පොතේ නිව්පෝර්ට් කතා කරනවා මෙන්න මේ විදිය ඩීප් වර්ක් එකක්. අපේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන විදියට, අපේ රස්සාවට ගැලපෙන විදියට කොහොමද මේක පුරුද්දක් කරගන්නේ? මොකද අපිට ඊළඟට එන ප්‍රශ්නේ තමයි කොහොමද මේ ඩීප් වර්ක් එක පුරුද්දක් විදිහට පත් කරගන්නේ කියන එක. මොකද මේක ලේසි වැඩක් නෙවෙයි. මේක ගොඩක් අමාරු වැඩක්. ඒක අපි ප්‍රායෝගිකව දන්නවා. මොකද අපි මේ විදිහට ફોකස් කරන්න සෑහෙන්න මහන්සි වෙච්ච අය. එතකොට මෙතනදී මෙන්න මේක පුරුද්දක් විදිහට පත් කරගන්න අපි සැලකිය යුතු කරුණු 6ක් මෙන්න මේ පොතේ නිව්පෝර්ට් පැහැදිලිව දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි ප්ලේස් එක. මොකද මෙන්න මේ ඩීප් වර්ක් කරනවා කියන්නේ ඔයාට එන බාධා අඩු තැනක් වෙන්න ඕන. උදාහරණයක් විදිහට ඔයාගේ ස්ටඩි රූම් එකක් වෙනම තියෙනවා නම්, ඔයා පුස්තකාලයකට යනවා නම්, ඔයාගේ බාධාවන් අඩු වෙන තරමට ඔයාට මේ අවධානය ඔයාගේ කාර්යයට දෙන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩි. ඒතකොට මෙන්න මේක තමයි මෙන්න මෙතනදී ප්ලේස් කියලා කතා කරලා තියෙන්නේ. අංක 2 තමයි how long. ඔයා කොච්චර කාලයක් මෙන්න මේ ඩීප් වර්ක් එක වෙනුවෙන් දෙනවද? උදාහරණයක් විදිහට පැයක්ද, පැය දෙකක්ද? මොකද මේ විදියට ඩීප් වර්ක් එකක් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි, ගොඩක් අමාරු වැඩක්. සාමාන්‍ය මිනිස්සෙකුට යම්කිසි කාර්යයක් දීර්ඝ කාලයක් අවධානයක් දීලා කරන්න අමාරුයි. ඒතර ඔයා නිශ්චිතව තීරණය කරොත් ඔයා මේ ඩීප් වර්ක් එකට යොදවන කාලය පැයක් හෝ පැය දෙකක් කියලා. ඒතර ඔයා අදාළ ස්ථානයට ගිහිල්ලා ඒ අදාළ කාලය විතරයි ඔයා ඩීප් වර්ක් එකක් වෙනුවෙන් වැය කරන්නේ. ඊට පස්සේ ඔයාගේ සාමාන්‍ය කාර්යයට shift වෙන්න පුළුවන්. අංක 3 rules. මේ කාලය පාවිච්චි කරලා මේ ස්ථානයට ගිහිල්ලා මොනවද ඔයා කරන්නේ? එතකොට මේකට හරි සැලැස්මක් තියෙන්න ඕන. උදාහරණයක් විදිහට ඔයා ලේඛකෙක් නම් ඔයා ඒ පොතේ යම්කිසි පිටු ප්‍රමාණයක් ලියලා ඉවර කරනවා. අනිත් එක තමයි ඔයා යම්කිසි දෙයක් ඉගෙන ගන්න. ඔයා අලුත් දෙයක් හොයන කෙනෙක් නම් ඔයාගේ අදාළ ප්‍රශ්නෙට පැය දෙකක් ඔයා ඒ අදාළ ස්ථානයට ගිහලා උත්තරේ හොයනවා. එච්චරයි. කාලෙන් පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ වෙන වැඩකට shift වෙන්න. ඒකට rules කියලා කියන්නේ ඔයාට නිසි සැලසුමක් තියෙන්න ඕන. ඔයා ඒ අදාළ කාලය පාවිච්චි කරලා මොන වගේ දෙයක්ද හරියට කරන්න යන්න කියන එක. අංක 4 තමයි support එක. ඔයා මේ විදිහේ deep work එකක් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ලේසි වැඩක් නෙවෙයි. ඒකට ඔයාට යම්කිසි support එකක් තියෙන්න ඕන. මොකද මේ වෙලේ ඔයාගේ මොළය ගොඩක් මහන්සි වෙන කාලයක්. ඒකට මේ වැය වෙන ශක්තිය ඔයාට ලබා ගන්න. ඔයාට මොකක් හරි reward එකක් තියෙනවා නම් හරි ඒක ඔයාට ගොඩක් වැදගත් වෙනවා. උදාහරණයක් මම කියන්නම්. ඩීප් වර්ක් එකක් කරන වෙලාවට ඔයා ගොඩක් ફોකස් එකේ වැඩ කරන වෙලාවට ඔයාට පුළුවන් කොෆි එකක් ළඟින් තියාගන්න. ඒක කරන ගමන් කොෆි එක ඩ්‍රින්ක් කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් චොක්ලට් එකක් මොකක් හරි තියාගන්න. එතකොට ඒ විදිහේ මොකක් හරි සපෝට් එකක් ඔයාට තියෙනවා නම් බෑග්ග්‍රවුන්ඩ් නොයිසස් ඒ දේවල් අයින් කරගන්න සපෝට් එකක් ඒ විදිහේ තැනක තමයි ඔයාට මේ වැඩේ හරියට කරන්න පුළුවන්. එතකොට සපෝට් එකක් ඔයා තියාගන්න. ඩීප් වර්ක් එක කරන වෙලාවට ફોකස් කරන්න. ඒ සපෝට් එක ඔයාට ගොඩක් වැදගත් වෙනවා. අංක 5 remove all the distractions. මෙතනදී ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ඩීප් වර්ක් එකට බාධා කරන සේරම distractions අයින් කරන්න. උදාහරණයක් විදියට ඔයා වැඩ කරන තැන නොයිස් එක වැඩි නම් ඔයා ඒ වෙලේ නම් ඩීප් වර්ක් එක කරන්න හිතන් ඉන්නේ. ඒකට ඔයාට පුළුවන් එතනින් shift වෙලා ඒ අවධානය නැති වෙන්නේ නැති තැනකට ඔයාට යන්න පුළුවන්. මෙතනදී ඔයාගේ ඩීප් වර්ක් එකට අවධානය නැති කරන කරුණු සාධක ටික සේරම මෙතනදී අයින් කරලා දාන්න. උදාහරණයක් විදියට ටීවී එක තියෙන තැනෙන් අයින් වෙන්න. උදාහරණයක් විදියට ඔයාගේ ෆෝන් එක පැත්තකින් තියලා මේ වැඩේට යොමු වෙන්න. ඒතකොට මේ විදියට කරනකොට ඔයාට පුළුවන් ඔයාගේ අවධානය 100%ක් ඒ වැඩේට දීලා ඔයාගේ ටාස්ක් එක ඉවර කරගන්න. 6 shutdown time. shutdown time කියලා මෙතන නිව්පෝර්ට් දක්වන්නේ අපි මිනිස්සු විදියට අපේ මොළයට අපි යම්කිසි විශේෂ කාර්යයක් ටිකක් බැරෑරුම් කාර්යයක් කරනකොට අපේ මොළයේ වැය වෙන ශක්ති ප්‍රමාණය වැඩි. එතකොට ඒක රිකවර් වෙන්න අපිට shutdown time එකක් ඕන. එතකොට මෙන්න මේ පොතේ මේ වෙලාවට shutdown time එක කියලා අර්ථ දක්වලා තියෙන්නේ නිින්ද. මොකද මිනිස්සුන්ට ගොඩක් වැදගත් වෙනවා නිින්ද කියන දේ. මොකද නිදාගත්තට පස්සේ අපේ මනස රිෆ්‍රෙෂ් වෙනවා. ඒතර අපේ මයින්ඩ් එකට පුළුවන් ඊළඟ shift වෙන වගේ වැඩේ සාර්ථකව අවධානය යොමු කරගන්න. එතකොට මෙතනදී නිින්ද ගොඩක් වැදගත් වෙනවා. මෙතනදී නිින්ද තමයි මෙන්න මේ shutdown time එක කියලා නිව්පෝර්ට් අර්ථ දක්වලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේ deep work කියන පොතේ නිව්පෝර්ට් දක්වලා තියෙනවා මේ deep work එකට වැදගත් වෙන තවත් නීති දෙකක්. පළවෙනි එක තමයි embarrass boredom. මෙතනදී මේ නීතිය කතා කරන්නේ කම්මැලිකම විඳ දරාගෙන තමන්ගේ ඒ වැඩෙන් shift වෙන්නේ නැතුව ඒක විඳ දරාගෙන ඒ අදාළ කාර්යයට විතරක් යොමු වෙන්න කියන එක. මේකට තමයි මේ embarrass boredom කියලා කියන්නේ. ඊළඟ නීතිය තමයි drain the shallows. මෙතනදී නිව්පෝර්ට් කියන්නේ අපි මතු පිටින් කරන වැඩ. මතු පිටින් කරන වැඩ සේරගෙම්ම අපි ඈත් වෙන්න කියලා. උදාහරණයක් විදිහට අපි අත්‍යවශ්‍ය නොවන දේවල් YouTube එකේ බලන වෙලාවෙන් අයින් වෙලා අත්‍යවශ්‍ය දෙයක් බලන තත්ත්වයටපත් වෙන්න ඕන. ඒ වගේම තමයි අත්‍යවශ්‍ය නොවන මීටින් වලට අත්‍යවශ්‍ය නොවන ඊමේල්ස් බලන එක ඒවට රිප්ලයි කරන එක නතර කරලා අත්‍යවශ්‍ය දෙයකට විතරක් අපේ අවධානය යොමු කරන එක තමයි මෙතනදී drain the shallow කියලා නිව්පෝර්ට් මේ පොතේ කතා කරන්නේ. මම මේ කතා කරපු මම මේ highlight කරපු කරුණු ටික කොලයක් අරගෙන ඒක ලියා ගන්න. එතකොට ඔයා තීරණය කරන්න මොන වගේ විශේෂඥතාවයක්ද ඔයාට අවශ්‍ය. එතකොට ඊට අදාළව ඔයා මොන වගේ දේවල්ද කරන්න ඕන. ඒ ටිකේ පේපර් එකේ පිළිවෙලට ලියලා ඒක ටාස්ක් එකක් විදිහට තියාගෙන
ඒකේ යම්කිසි කොටස් ප්‍රමාණයක් දවසකට ඉවර කරන්න. සතියක් යනකොට මේ අදාළ කොටස ඉවර කරන්න. ඒ විදිහට ඔයා ට්‍රේන් වෙන්න. එතකොට මේක ගොඩක් ප්‍රයෝජනවත්. මොකද මේ පොතේ තව ගොඩක් දේවල් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඔයාට පුළුවන් නම් මේකේ e-book එක හරි කමන්නේ පර්චේස් කරලා හරි e-book free download කරගන්න පුළුවන්. ඒක download කරලා කියවන්න. තව මට කියලා දෙන්න බැරි වුණු කරුණු ගොඩක් මේ පොතේ තියෙනවා. ඔයාලගේ ජීවිතයට වැදගත් වෙන. තවත් අලුත් පොතක විස්තරයක් අරගෙන මම ආයෙත් ඔයාලව හමු වෙන්න එන්න. ස්තුතියි.